මේ අවස්ථාවේ හෝ මේ මොහොතේ ඔබ කුමක්ද ප්‍රශ්නයක් ලෙස දකින්නේ කියා ඔබ හඳුන ගන්න ඕනේ. කුමක්ද ඔබ තුල කිසි දෙයක් වැඩ කරන්නේ නැත්තේ? කුමක්ද ඔබට ප්‍රශ්නයක් වෙලා තිබෙන්නේ? මොන වගේ මනස් ස්වභාවයන් වලින්ද ඔබ විඳවන්නේ? මොන වගේ හැඟීම් සහ දැනීම් නිසාද ඔබ විඳවන්නේ හෝ දුක් විඳින්නේ? එම ප්‍රශ්නයට ඔබ නමක් යොදා ඔබ එය වෙත යම්කිසි බලපෑමක් කරන්න නම් ඔබ එය හඳුනගත යුතුයි. ඔබ අහලා තියෙනනේ near death experiences කියලා. ඒ කියන්නේ මරණාසන්න වෙද්දී එම මිනිසුන් නැවතත් ඔවුන්ගේ සිහිය ඇවිත් ජීවිතයට ආයෙත් පිය නැමුවම ඔවුන් වෛද්‍යවරුන්ට කියන්නේ ඔවුන් දැක්කා කියලා ඔවුන්ගේ ජීවිතේ වෙච්ච සිදුවීම්, ඒ කියන්නේ ඔවුන්ගේ වැරදි, ඔවුන්ගේ චරිතය, ඔවුන්ගේ හැසිරීම, ඔවුන්ගේ යහපත් ක්‍රියාවන්, ඔවුන් අන් අයට කරපු ඔවුන්ගේ ආකල්ප, දෘෂ්ටි කෝණයන්, ඔවුන්ගේ හිතට වද දුන් විශ්වාසයන් පිළිබඳව ඔවුන් අර චිත්‍රපටයක් දකිනා වගේ දැක්කා කියලා තමයි ගොඩක් දෙනෙක් කියලා තිබෙන්නේ. ඒ අතර තිබෙනවා ඔවුන් පෞද්ගලිකව සහ පෞද්ගලික නොවන ක්‍රියාවන් සහ සිතුවිලි පිළිබඳවත්. ඉන්පසු ඔවුන් සිහිබුද්ධියෙන් සහ නොදැනුවත්ම අසිහිබුද්ධියෙන් කරන ක්‍රියාවන් සහ සිතුවිලි පිළිබඳව ඔවුන් විස්තර කරනවා. ඔවුන් කියන හැටියට ඔවුන් විස්තර කරන්නේ ඔවුන්ගේ වචන, සිතුවිලි සහ ක්‍රියාවන් ඔවුන්ටත් අන් මිනිස්සුන්ටත් කොහොමද බලපෑවේ කියලා ඔවුන් අර චිත්‍රපටයක් දැක්කා වගේ විස්තර කරනවා. එම අවස්ථාවට මුහුණ දුන්න නිසා ඔවුන් තීරණය කරනවා මින් ඉදිරියට ඔවුන්ගේ ජීවිතය පිළිබඳව වැඩි වගකීමකින් Taman පිළිබඳව හොඳ අවධානයක් යොදවා කටයුතු කිරීමට. එහි ප්‍රතිඵලයක් ලෙස ඔවුන්ගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් වී ඔවුන් වෙනත්ම පුද්ගලයෙක් ලෙස ඔවුන්ගේ ජීවිතයේ යහපත අත්විඳිනවා. හේතුව ඔවුන් විඳවන ස්වභාවය ඔවුන් දැකලා ඔවුන් දැන් දන්නවා කුමක්ද ඔවුන් විසින් වෙනස් කළ යුත්තේ කියලා. එච්චරට මතකය ඔවුන්ට හොඳට කාවැදිලා තිබෙන්නේ එම දැකපු දේවල්. එම නිසා අප වුණත් අපගේ ජීවිතය අප දකින විදිය කුමක්ද කියා හොඳින් බලන්න ඕනේ. අප දැනුවත් වන්න ඕන අප ජීවිතය දිහා බලන විදිය පිළිබඳව. අප අවබෝධමත් විය යුතුයි. අප අවබෝධමත් විය යුතුයි අපගේ ජීවිතයේ ඇතැම් දේවල් නිසියාකාරව සිදුවෙන්නේ නැත්තේයි කියලා. ඇයි අප විඳවන්නේ? ඇයි අප දුක් විඳින්නේ එම දේවල් පිළිබඳව කියා අප දැනුවත් විය යුතුයි. කුමක්ද එයට හේතු වෙන කාරණාව කියා දැනගැනීම වැදගත්. ඔබ කියන්නේ ඔබ ජීවිතක්ෂයට පත්වන්න කලින් ඒ දැනගැනීම ඉතාමත් වැදගත් නේ. නැත්තම් එම ස්වභාවයෙන්මයි, එම ශක්තියේ ස්වභාවයෙන්මයි ඔබ නැවතත් ජීවිතයක් ලබනවා නම් ලබන්නේ නේ. ඒ කියන්නේ ඔබ නැවතත් ජීවිතයක් ලබනවා නම් මේ සියල්ලක්ම ශක්තියක් නම් ඔබ නැවතත් ඇතිවන්න ඕනේ එකම ශක්තියක් තුලනේ. එවිට ඔබ සමක් විට එකම පුද්ගලෙක් වගේ ඉපදෙන්නත් පුළුවන්. ඒ කිය ඔබගේ ශක්තියේ ස්වභාවයට ගැලපෙන විදියට. එම නිසා පුරුදු වීමෙන් සහ Taman වෙත අවධානය යොමු කර කාලය කැප කර Taman ගැන ඉගෙන ගැනීමෙන් ඔබට මෙවැනි දැනුවත්භාවයක් හෝ අවබෝධයක් ලැබෙනවා. ඔබට යම්කිසි තත්වයකට පත්වන්න, යම්කිසි ස්වභාවයකට පත්වන්න ඔබ ලබන අවබෝධය ප්‍රයෝජනවත් වෙනවා. තවද ඔබගේ අදිෂ්ඨානය හෝ අරමුණ වෙත ළඟා වීමට හැකියවනවා. නැත්නම් ඔබ පාලනය කරන්නේ ඔබ සැරින් සැරේ මතක් කරගන්න හැඟීමුත්, එම හැඟීම් නිසා ඇතිවන ප්‍රතික්‍රියාවන් නිසා ඔබ නැවතත් එම හැඟීම් මතක් කරගෙන එම හැඟීම් වල බලපෑමෙන් ඔබ නොදැනුවත්ම ඇතිවන සිතුවිලි නිසා ඉන්පසු ඔබ නොයෙකුත් පුරුදු ඇති කරගන්නවා. එම පුරුදු නිසා ඔබ නොයෙකුත් දෘෂ්ටි කෝණ ඇති කරගෙන, ආකල්ප ඇති කරගෙන, විශ්වාසයන් ඇති කරගෙන එකම පුද්ගලයාගෙන් ජීවත් වන ස්වභාවයකට තමයි ඔබ නැත්නම් මුහුණ දෙන්නේ. එම නිසා එම తත්වය හොඳින් අවබෝධ කර ගැනීම, එම తත්වය පිළිබඳව හොඳින් දැනුවත් වීම ඊටාම වැදගත්. එම නිසා මෙම කාර්යය කිරීමේදී ඔබ Tamanට තරමක් කාලයේදී ඉවසීමෙන්, සැහැල්ලුව, සංසුන්ව, පහසුවෙන්, සතුටින් කරන්න තීරණය කරන මෙම ක්‍රියාව. එවිට ඔබගේ පරණ ස්වභාවයේ තිබූ ආකල්ප, විශ්වාසයන් සහ දෘෂ්ටි කෝණ සහ ගතිගුණ, හැසිරීම්, පුරුදු ඔබ හඳුන ගන්න නිසා ඔබ ඔබගේ පරණ තත්වයට නොයාමට තීරණය කිරීමත්
එමගින් නව මනසක් නිර්මාණය කිරීමට ඔබ පියනමනවා. මොකද ඔබ මේ කරන්නේ ඔබගේ පුද්ගලභාවයෙන් සහ මානෙන් නිදහස් වී අසීමිත නිදහසක් ඇති අවබෝධයකට හෝ දැනුවත් වීමකට පත්වීමයි. මෙවැනි අවබෝධයකින් තමන්ගේ පැරණි ජීවිතය දකිද්දී ඔබට හිතෙනවා ආදරයක් ජීවිතය පිළිබඳව. ඔබ දකිනවා තමන්ගේ දුර්වලකම්, තමන් කොතනද විඳවුවේ, තමන් කොතනද දුක් විඳ කියලා ඔබ දකින හින්දා ඒවා හරිගස්වා ඉදිරියට යෑමට තමන්ටත් අනෙත් මනුෂ්‍යයන්ටත් යහපතක් කරමින් ඉදිරියට යෑමට ශක්තියක් සහ ධෛර්යයක් ඔබට ලැබෙනවා. අන් මනුෂ්‍යයන්ට බැරි වුණත් ඔබට පුළුවන් නම් ඔබ වෙත අවධානය යොමු කර 100%ක්ම ඔබට පිහිට වෙන්න. එය තමයි ඔබට කරන මහඟු සේවය. වෙනත් විදිහෙන් කිව්වොත් ඔබ පිළිබඳව කලින් හිටියේ නොදැනුවත් බවෙන් දැන් ඔබ දැනුවත් වෙනවා. ඔබ කියන්නේ අසිහියෙන් නොදැනුවත්ම ඇති කරගත් පුරුදු ක්‍රියාවන්, සිතුවිලි, හැඟීම් පිළිබඳව හොඳින් දැනුවත් වී එම දේවල් හඳුනගෙන තවදුරටත් එම දේවල් වල පැවැත්මෙන් විසන්ද වීමක් තමයි සිදුවන්නේ. ඔබගේ පරණ තත්වයෙන් සහ පුද්ගලභාවයෙන් හෝ ඔබගේ පරණ චරිතයෙන් මිදීමට නම් එම චරිතය පිළිබඳව ඔබ හොඳින් නිරීක්ෂණය කර එහි හැසිරීම පිළිබඳව ඔබ කරුණු කාරණා පොතක ලිව්වත් කමක් නැහැ. ඒ කියන්නේ එම පුද්ගලයා පිළිබඳව යම්කිසි ප්‍රශ්න වශයෙන් ඔහුව දකිද්දී එම දේවල් වලට පිළිතුර තමයි ඉන්පසු ඔබ හොයන්නේ. උදාහරණයක් වශයෙන් ඔබ ඔබෙන් ඇහුවොත් මෙවැනි ප්‍රශ්න හෝ ඔබට වෙනත් ප්‍රශ්න නැත්නම් ඔබ එම දේවලුත් සැලකීමට ගන්න පුළුවන්. ඒ කියන්නේ මෙන්න මේ වගේ මම මෙතෙක් කල් හිටියේ කුමන වගේ පුද්ගලයෙක් හැටියටද? මම කුමන වගේ පුද්ගලයෙක් ලෙසද ලෝකයට පෙන්වන්නේ? මම ඇත්තටම කුමන වගේ පුද්ගලයෙක්ද? මම මුහුණ දෙන, මම අත්දකින මට ප්‍රශ්නයක් වන යම්කිසි හැඟීමක් තිබෙනවද මා තුළ? කුමක්ද ඒ හැඟීම? මට කිට්ටුම පුද්ගලයන්, මගේ කිට්ටුම මිතුරන්, මාගේ පවුලේ උදවිය මාව කුමන වගේ පුද්ගලයෙක් ලෙසද ඔවුන් මාව විග්‍රහ කරන්නේ? මම අන් මිනිසුන්ගෙන් හංගන දෙයක් තිබෙනවද මා පිළිබඳව? මාගේ පෞරුෂත්වයේ ඇති දුර්වලතා මොනවද මාගේ අවධානය යොමු කර හරි ගැස්විය යුතු? මා පිළිබඳව යම්කිසි දෙයක් තිබෙනවද මා වෙනස් කළ යුතු? ඉන්පසු ඔබ කළ යුත්තේ ඔබ තුළ නොදැනුවත්ම හටගන්නා හෝ unconsciously හටගන්නා හැඟීම් කුමක්ද කියා හඳුනගෙන එම හැඟීම් අමතක කිරීමයි හෝ මුදා හැරීමයි. මොකද නිතරම මතක් කරන හැඟීම් නිසා ඔබගේ ශරීරය මනස වන නිසා, නැත්නම් වෙනත් විදිහෙන් කිව්වොත් ඔබගේ ශරීරය සබ්කොන්ෂස් මනස හෝ යටිහිත වෙලා ඇති වී නිසා මෙම තමන්ව සීමා කරන හැඟීම් තමයි වග කියන්නේ ඔබ නොදැනුවත්ම හටගන්නා සිතුවිලි ඇති කිරීමට සහ ඔබගේ හැසිරීමට සහ ඔබගේ පුරුදු වලට. එමගින් තමයි නිර්මාණය වන්නේ ඔබ පිළිබඳවත් අන් සෑම දෙයක්ම කෙනෙක්ම පිළිබඳවත් ඇතිවන දෘෂ්ටි කෝණයන් සහ ආකල්ප. එම නිසා අපි බලමු දැන් මොනවද මේ ඔබව විඳවන, ඔබව දුකට හේතු කරන හැඟීම් කියලා. මේ සෑමයක්ම පදනම් වෙලා තිබෙන්නේ මානය හෝ පුද්ගලභාවය මතයි. මන් දැන් මේ කියන්න යන හැඟීම් වලින් යම්කිසි හැඟීමක් තෝරගෙන තීරණය කරන්න එය අමතක් කිරීමට. සමහර විට මම මේ කියන හැඟීම් තුල ඔබට අවශ්‍ය හැඟීම් නොතිබෙන්නත් පුළුවන්. මතක තබා ගන්න මෙම හැඟීම් වල ඔබට යම්කිසි තේරුමක් දැනෙන්න පුළුවන්. මොකද එම හැඟීම් ඔබ පිළිබඳව වෙන්න පුළුවන්. එම හැඟීම් යම්කිසි එක් කාරණාවක් වෙන්න පුළුවන් ඔබට වෙනස් වන්න හේතු වන. එම නිසා එම හැඟීම ඔබ කොහේ හරි හෝ ඔබගේ පොතේ ලියාගත්තත් කමක් නැහැ. මොකද එම හැඟීම නැති කිරීමට තමයි ඔබ ඉදිරි පියවරවල වල කටයුතු කරන්නේ. අපි දැන් බලමු මොනවද මේ විඳවීමට හේතු වන හැඟීම් කියලා. ඒවා තමයි අනාරක්ෂිත බව, වෛරය, විනිශ්චය කරන බව, තමන් කාගේ හරි ගොදුරක් ලෙස දැකීම, තමන් වින්දිතයෙකු ලෙස දැකීම, කනස්සල්ලටපත් වීම හෝ කනගාටුවටපත් වීම, තමන්ව වැරදිකරුවෙකු ලෙස දැකීම, මානසික අවපීඩනය, ලැජ්ජාව, සාංකාව, පසුතැවීම, දුක්වීම, කලකිරීම, බය, කෑදරකම, පිළිකුල් බව, ඊර්ෂ්‍යාව,
කෝපය, තරහව, අමනාපය, නුසුදුසුකම හෝ නුසුදුසුයි කියා සිතීම සහ නැති බැරි හිඟකම. ඇතැම් මිනිසුන් මෙම ලැයිස්තුව ඇහුවට පස්සේ අහනවා මට එකකට වඩා තෝරගන්න පුළුවන්ද කියලා. නමුත් වැදගත් වන්නේ එක හැඟීමක් වෙත අවධානය යොමු කර කටයුතු කිරීමයි පළවෙනිටම. මොකද මේ සෑමයක්ම එකිනෙකට සම්බන්ධ වෙලා තිබෙන්නේ ස්නායුමය වශයෙන් සහ රසායනික වශයෙන්. උදාහරණයක් වශයෙන් කිව්වොත් ඔබ දන්නවනේ ඔබට තරහ ගියාම ඔබ කලකිරෙනවානේ. ඔබට කලකිරුණාම ඔබට වෛරය ඇති වෙනවා. ඔබ වෛර කරන්න පටන් ගත්තාම ඔබ විනිශ්චය කරන්න පටන් ගන්නවා. ඔබ විනිශ්චය කරාම ඔබ ඊර්ෂ්‍යා කරන්න පටන් ගන්නවා. ඔබ ඊර්ෂ්‍යා කරන්න පටන් ගත්තාම අනාරක්ෂිත බව දැනෙනවා. ඔබට අනාරක්ෂිත බව හැඟෙන්න පටන් ගත්තාම ඔබ තරඟකාරී වෙනවා. තරඟකාරී බවක් ඇති කර ගන්නවා. ඔබ තරඟකාරී බව ඇති කර ගන්න පටන් ගත්තාම ඔබ තුල ආත්මාර්ථකාමී බව ඇති වෙනවා. එම නිසා මෙම සෑම හැඟීමක්ම එකිනෙකට සම්බන්ධ වෙලා තිබෙන්නේ විඳවීමේ රසායන පදනම් කරගෙන. ඒ හේතුවෙන් තමයි යම්කිසි ස්වභාවයක් මනස තුල ඇති කරවන්නේ. එන්නේ ඒ වගේම තමයි ඔබ තුල උසස් තත්වයේ හැඟීම් ඇති වුණොත් ඒවත් සමානුපාතිකව ඒකාකාරීව අනුබද්ධව ක්‍රියා කරනවා ඔබ තුල. ඒ කියන්නේ ඔබ ප්‍රීතිමත් නම් ඔබ ආදරය කරනවානේ. ඔබ තුල ආදරය හට ගන්නවා. ඔබ තුල ආදරය හටගත්තාම ඔබට නිදහසක් දැනෙනවා. ඔබට නිදහසක් හැඟෙද්දී ඔබට ආස්වාදයක් දැනෙනවා. ආස්වාදය ඔබ තුල හැඟෙද්දී ඔබ නිර්මාණශීලී වෙනවා. ඔබ නිර්මාණශීලී වෙද්දී ඔබ තුල ඉදිරි දැක්මක් හට ගන්නවා. එන්නේ ඒ වගේ ඔබ ජීවිතය අත්විඳිනවා. මේ සෑම හැඟීමක්ම පවත්වාගෙන යන්නේ නොයෙකුත් විදිහේ රසායනික වලින්. එම රසායනික බලපෑමෙන් තමයි ඔබ සිතන සහ ක්‍රියාවට නංවන දේවල් ඇතිවන්නේ. අප උදාහරණයක් වශයෙන් කෝපය ගමු. කෝපය කියන හැඟීම ගමු ඔබට ඉවත් කරන්න ඕන හෝ අමතක් කරන්න ඕන. ඔබ කෝපය ඉවත් කිරීමට කටයුතු කරද්දී එම හැඟීම ඉවත් කිරීමට කටයුතු කරද්දී අනෙක් සෑම හැඟීමකම බරපතලකම හෝ ඒවායේ ස්වභාවයත් අඩු වීගෙන යනවා හෝ එම දේවලුත් නැති වීගෙන යනවා. ඒ කියන්නේ ඔබට තරහ අඩුවෙන් යනවා නම් ඔබ වැඩි කලකිරෙන්නෙත් නැහැ. ඒ විදිහට වෛරය, ඊර්ෂ්‍යාව, විනිශ්චය කිරීමේ ස්වභාවය, තරඟකාරී බව ඒ සෑමයක්ම නැති වී යනවා. ආත්මාර්ථකාමී බවත් නැති වීගෙන යනවා. මෙයින් සිදුවන්නේ ඔබ ඔබගේ ශරීරය පුරුදු කරනවා නොදැනුවත්ම හෝ unconsciously හෝ අසිහියෙන් ඔබගේ මනස ලෙස වැඩ නොකරවන්න. ඒ කියන්නේ මෙතෙක්කල් ශරීරය මනස ලෙසනේ හැසිරුනේ. එම තත්වයෙන් ඔබ මුදව ගන්නවා. කෙටියෙන් කිව්වොත් පුරුදු වලින් සහ හුරු පුරුදු භාවයෙන් ඔබ මුදව ගන්නවා. මෙලෙස ඔබ විඳවන ස්වභාවයේ හැඟීම් වලින් ඉවත් වෙද්දී හෝ ඒවා දුරු කරද්දී එකින් එක ඔබගේ පෞරුෂත්වයේ ඇතැම් දේවල් වෙනස් වෙනවා. ඔබ ජීවිතය දිහා බලන විදියත් වෙනස් වෙනවා. ටිකක් නිරීක්ෂණය කරලා බලන්න ඔබට අනවශ්‍ය හැඟීමක් තිබෙද්දී ඔබගේ ශරීරයට දැනෙන්නේ කොහොමද කියලා. ඉන්පසු දැස් දෙක වහගෙන බලන්න එම හැඟීම ඔබ අත්දකිද්දී ඔබට දැනෙන විදිය. මොන වගේ ස්වභාවයක්ද ඔබට දැනෙන්නේ එම හැඟීම ඔබ අත්දකිද්දී. මෙසේ ඔබ නිරීක්ෂණය කරද්දී මෙම හැඟීම් හොඳින් අවධානය යොමු කර එම තත්ත්වය දිහා බලන්න. එම ස්වභාවය දිහා හොඳින් අවධානය යොමු කර ශරීරයට හැඟෙන සහ දැනෙන විදිය බලන්න. හේතුව එම සෑම හැඟීමකටම අදාළව ශරීරය යම්කිසි විදියකින් සංවේදී වෙනවා. යම්කිසි විදියක සංවේදීතාවයක් ශරීරයට දැනෙනවා. එම නිසා එම කායික සංඥා පිළිබඳව දැනුවත් වීම වැදගත්. ඒ කියන්නේ ඔබට දැනෙන්න පුළුවන් හදවත හයියෙන් ගැහෙනවා. ඉන්පසු මලානික බවක් දැනෙන්න පුළුවන්. තෙහෙට්ටු ගතියක් දැනෙන්න පුළුවන්. බර ගතියක් දැනෙන්න පුළුවන්. වේවුලන ස්වභාවයක් තිබෙන්න පුළුවන්. දුර්වල ගතියක් දැනෙන්න පුළුවන්. එම නිසා හොඳින් නිරීක්ෂණය කරන්න සහ අධ්‍යයනය කරන්න ශරීරයේ මෙවැනි තත්ත්වයක් හටගන්නේ කුමන වගේ කොටසකද කියලා. මොකද ඔබ මෙම නිරීක්ෂණය පිළිබඳව දැනුවත් වන තරමට ඔබගේ ශරීරය පිළිබඳව දැනුවත් වන තරමට ඔබට පහසු වෙයි. එම නිසා මොහොතින් මොහොත ඔබගේ එම තත්ත්වයන් පවතින විදිය හොඳින් හඳුනා ගන්න. ඔබට යම් කිසි දෙයක් දැනෙන්නේ නැත්නම්
ඒත් කිසි ප්‍රශ්නයක් නැහැ. නමුත් ඔබ අවධානය යොමු කරන්න ඔබට වෙනස් කරන්න ඕන හැඟීම පිළිබඳව සහ ශරීරයේ වෙනස්කම් පිළිබඳව. ඉස්සෙල්ලා කිව්වා වගේ ඔබගේ නිරීක්ෂණය සහ අවධානය තිබෙන තරමට එම තත්වයන් නැති වී යනවා. ඉන්පසු ඔබට තිබෙන්නේ ඔබගේ ශරීරයේ වර්තමාන තත්වය පිළිබඳව හඳුනා ගැනීම සහ දැනුවත් වීම. අපි වර්තමාන තත්වය ගැන කතා කරමු ඊළඟ කොටසේ ඉඳන්. අපි හමු වෙමු එහෙනම් ඊළඟ කොටසේදී.